ආයුබෝවන් තොරතුරු නැවත සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලියේදී එම තොරතුරු නැවත සත්‍යාපනය කිරීම සඳහා ලබා දෙනු ලබන eservices.wpv.gov.lk යන වෙබ් ලිපිනේ යටතේ ඔබගේ QR කේතය ඇතුළත් කළායින් පසුව එය තහවුරු කර ගැනීම සඳහා අපි OTP කේතයක් ලබා දෙනවා. එම OTP කේතය ෆීචර් ෆෝන්ස් වලට එහෙම නැත්නම් ස්මාර්ට් නොවන ෆෝන්ස් වලට ලැබෙන්නේ ඉන්බොක්ස් තුලට නොවේ. එහිදී එය ස්ක්‍රීන් මෙසේජස් කියන තැනකට තමයි ඔයාලගේ ෆෝන්ස් වල රිසීව් වෙන්නේ. ඒතර අපි එතනින් එහාට බලාගෙන යමු අපි මේ වගේ අවස්ථාවකදී කොහොමද මේ මෙසේජ් එක දැක බලා ගන්න කියන එක. ඒතර මම මේක ඔයාලට දැන් මේ වෙලාවේ කරලා පෙන්නනවා. මෙහිදී මම පොදුවේ ඉංග්‍රීසි කියන භාෂාව තෝරගන්නම්. එතකොට මෙතන අපි change language කියන තැන ඔයාලට ක්ලික් කරන්න අවශ්‍ය වෙනවා. මේ ස්ථානයේ ක්ලික් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට ඒ අදාළ ලිපිණින් තව ඉදිරියට ඔබ අරගෙන යනවා. එහිදී මෙතන එනවා I am an assume registered citizen කියන අවස්ථාව තමයි ඔයා තෝරගන්න ඕන. එතකොට මෙන්න මෙතන ක්ලික් කරයින් පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහෙන් ඔයාලගේ HH කේතය. එහෙම නැත්නම් QR කේතයේ යටින් තියෙන HH අංකය ලබා දීමක් සිදු කරන්න පුළුවන්. මම මෙතන මෙන්න මේ විදිහට QR කේතය ලබා දෙනවා. මෙන්න මේ ස්ථානේ. දුන්නයින් පස්සේ මට පුළුවන් ඉස්සරහට යන්න. ඊට පස්සේ ඊට අදාළව දැනටමත් ලියාපදිංචි වෙලා තියෙන දුරකථන අංකය මෙන්න මේ විදිහට පෙන්වන්න කරනවා. එතනදී අපි ඉලක්කම් සියලුම ඉලක්කම් පෙන්වන්නේ නැහැ. නමුත් ඔබට අඳුරා ගන්න පුළුවන් ඔබගේ දුරකථන අංකය කුමක්ද කියන එක. ඒතර මෙතන දුරකථන අංකේ යම්කිසි වෙනසක් තියෙනවා නම් ඒක ඔබට අයිති අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධන ප්‍රතිලාභ ඒකකයෙන් එය වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතර අපි මේ අංකයට දැන් අපි OTP එක යවන්නයි යන්නේ. ඒතර මම මේකට යටින් තියෙන මේ I accept කියන එක ක්ලික් කරන් පස්සේ මෙන්න මෙතන තියෙන මේ බටන් එක ඇක්ටිව් වෙනවා send OTP කියන අවස්ථාව. එතනින් පස්සේ අපිට පුළුවන් OTP එක send කරන්න. එතකොට මම මේ අවස්ථාවේ බලන්නේ මේ OTP එක Nokia වර්ගයේ feature phone එකක්. එහෙම නැත්නම් smart නොවන phone එකක්. අපි දන්නවා ගොඩාක් ඔය Samsung phone වල තියෙනවා feature phones. ඒ වගේ ගොඩක් වෙලාවට SMS එක එන්නේ නැහැ. අපිට මේක හම්බ වුණේ Nokia phone එකට තමයි මේ SMS එක වෙනත් ස්ථානයකට යන්නේ. අපි දැන් OTP එක යවලා බලමු. ඒක කොහොමද වෙන්නේ කියන එක. මේ ෆෝන් එකේ මෙනු එකට ගිහිල්ලා messages කියලා එකක් තියෙනවා. ඒතකොට මේ messages කියන එක ක්ලික් කරායින් පස්සේ message එකේ තියෙනවා create message inbox ඒ ආදි වශයෙන් පෙන්වනවා. එතන මෙතන මේ inbox කියන අවස්ථාවට ඔය message එක යන්නේ නැහැ. එතකොට අපි මේකේ අගම තියෙනවා ඔයාලට පේනවා ඇති screen messages කියලා. ඔය උඩ තියෙන screen messages කියන එක. ඒක හොඳින් බලන්න. එතකොට මේ screen message කියන එකට ගිහිල්ලා ක්ලික් කරායින් පස්සේ මට ඒකේ පේනවා ඔය 1924න් ආපු අංකය. තියෙන WBB 1924 කියන එක තියෙනවා. ඒතර මම මේක ඕපන් කරපුවාම මට ওই විදිහට කේතේ පේනවා මට. ඒ විදිහට මම කේතේ ඇතුළත් කරලා එතනින් verify account කියන කිව්වහම මට ඇතුළට යන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන තියෙන recertification කියන ටැබ් එකට ගිහිල්ලා තමයි ඒ අදාළ තොරතුරු යාවත්කාන කිරීම සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. ස්තුතියි.